ඔයාලා හැමෝටම අදත් මගේ channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් මම හිතනවා වෙනද වගේම ඔයාලා පරිස්සමට සතුටින් ඇති කියලා. මම අද අරගෙන ආවේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අද මම කතා කරන්නේ ඉස්කෝලේ යන ඉගෙන ගන්න නංගිලා වෙනුවෙන් සහ යුනිවර්සිටි ගිහිල්ලා ඉගෙන ගන්න නංගිලා වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් ස්මෝල් බිස්නස් මොනවද කියලා සහ ඒවා පටන් ගන්න කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මට කියන්න සතුටුයි අපේ ජෙනරේෂන් එකේ ගොඩක් නංගිලා මේ වෙනකොට නංගිලා විතරක් නෙමෙයි මල්ලිලා තමන්ගෙම කියලා පොඩියට හරි බිස්නස් එකක් කරගෙන යනවා. ඉතින් මෙහෙම තමන්ගෙම කියලා ස්මෝල් බිස්නස් එකක් ඉගෙන ගන්න ගමන් කරන එක එයාලගේ අනාගතයට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම ලබා ගන්න අත්දැකීම් අපි පියවරෙන් පියවර ඉස්සරහට යනකොට ඒක අපිට ගොඩක් ලොකු අත්දැකීමක් වෙන නිසා. ඉතින් මම මේ වෙනකොටත් ස්මෝල් බිස්නස් පටන් අරගෙන ඉන්න හැමෝටම විශ් කරනවා. ඔයාලගේම ව්‍යාපාරයේ දිගින් දිගටම සාර්ථක කරගෙන වඩාත් ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා. ඉතින් අපි බලමු ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට පහසුවෙන් පටන් ඉස්කෝලේ යන නංගි කෙනෙක් කියන්නේ මල්ලිලාටත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගන්න අයට පහසුවෙන්ම පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අදහස් තුනක් ගැන මම අද ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මම කතා කරන ඒවා පැහැදිලි නැත්නම් ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා ඔයාලට තේරෙන්නේ නැති තැනක් මගෙන් අහගන්න. හරි අපි බලමු දැන් ඔයාලට පහසුවෙන්ම පටන් ගන්න පුළුවන් පහසුවෙන්ම පටන් ගන්න පුළුවන් පළවෙනි ව්‍යාපාර අදහස ගැන. ඉතින් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයාට පුළුවන් අද වර්තමානයේ බොහෝ විදිහට ඉල්ලුමක් තියෙන බිස්නස් එකක් තමයි ස්ලිපර්ස් හදන එක. මම දැකලා තියෙනවා ගොඩක් අය ස්ලිපර්ස් හදනවා. ඒ වගේම මම දන්න අක්කා කෙනෙකුත් ඒ ව්‍යාපාරය කරගෙන යනවා. එයා දැන් ගොඩක් ලොකු ආදායමක් ලබනවා එයාගේ ව්‍යාපාරයෙන්. එයා ජොබ් එකක් කරන ගමන් තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ ස්මෝල් බිස්නස් එක පටන් ගන්න. ඉතින් සෙරෙප්පු හදන ව්‍යාපාරය. මේක මම TikTok page එකක් මෙතන මෙන්ෂන් කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් කියන්නේ අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද හදන්නේ? කොහොමද ඒව සෙල් කරන්නේ? එතකොට තමන්ගෙම කියලා මාකට් එකක් හදාගන්නේ කොහොමද? මේ ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ අපි යම්කිසි පොඩි මුදලක් වියදම් කරලා තමයි පටන් ගන්නෙ. ඒ වුණාට අපි යම්කිසි අවදානමක් මේ වෙනුවෙන් දරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් පුංචි මුදලක් වියදම් කරලා මේක පටන් ගත්තට අපි පටන් අරගෙන දැන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරපු පළියට අපිට මේකෙන් ඕඩර්ස් එන්නේ නැහැ. ඉතින් ඒකටත් පොඩි පොඩි උපක්‍රම තියෙනවා. මම ඒවත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපිට පුළුවන් මම මෙතන මෙන්ෂන් කරන TikTok page එකට ගිහින් බලන්න පුළුවන් ඔයාලට. දැන් මේ හදන අක්කා එයා සෙරෙප්පු හදන හැටි, ඊට පස්සේ එයා සෙරෙප්පු දාගෙන ඉන්න විදිහ, එයා සෙරෙප්පු ඒ කියන්නේ කස්ටමර්ට පැකින් කරන විදිහ, කස්ටමර්ගේ ඇඩ්‍රස් ලියලා ඒක ලස්සන කරන විදිහ එයා එකින් එක වීඩියෝ කරලා එයා ඒක අප්ලෝඩ් කරනවා. මේකත් එක පුංචි උපක්‍රමයක් තමන්ගේ බිස්නස් එකට කස්ටමර්ස්ලා හදාගන්න. කස්ටමර් බේස් එකක් හදාගන්න මේ TikTok කියන සමාජ මාධ්‍ය අද පාවිච්චි නොකරන කෙනෙක් නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ තමන් පටන් ගන්න ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ ඉඳන්ම තමන් ඒ කියන්නේ දැන් මම උදාහරණයක් විදිහට ගන්නම් මේ සෙරෙප්පු හදන ව්‍යාපාරයම. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ සෙරෙප්පු හදන්න පටන් ගන්න තැනේ ඉඳන් දැන් ඔයාලා සෙරෙප්පු ස්ලිපර්ස් දෙකක් අරගෙන ඒක ඩෙකරේෂන් කරලානේ මේ කස්ටමර්ට යවන්නේ. ඉතින් ඩෙකරේෂන් කරන විදිහ ඒක ඔයා ලස්සනට දාගෙන ඇවිදින වීඩියෝ එකක්. ඊට පස්සේ දැන් කස්ටමර් කෙනෙක්ට පැකින් කරන වීඩියෝ එකක්. මේ වීඩියෝස් අප්ලෝඩ් කරලා TikTok කරා අපිට ලස්සන කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කියනවා අකි මට ඕඩර්ස් එන්නේ නැහැ මේක පටන් ගත්තට වැඩක් නැහැ කියලා. අපි පටන් ගත්ත ගමන් කොහොමවත් අපිට ඕඩර්ස් එන්නේ නැහැ. මොකද අපි පටන් ගන්නේ පොඩියට හින්දා. ඉතින් පටන් ගත්ත ගමන් ඕඩර්ස් එන්න නම් ඔයාලා මම මේ කියන උපක්‍රමය යොදලා බලන්න. මමත් මේක කරමු හින්දා තමයි ඔයාලට කියන්නේ. ඔයාලට පුළුවන් දවසට වීඩියෝ 5-6ක් වුණත් කමක් නැහැ ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම අප්ලෝඩ් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ වෙනස් විදිහට හදලා. ඒ කියන්නේ ස්ලිපර්ස් දෙක දාගෙන යන වීඩියෝ එකක්. ස්ලිපර්ස් දෙක හදන වීඩියෝ එකක්. ස්ලිපර්ස් දෙක ඩෙකරේෂන් කරන වීඩියෝ එකක්. ස්ලිපර්ස් දෙක පැක් කරන වීඩියෝ එකක්.
ඒ විදිහට එක එක තීම් එක යටතේ වීඩියෝස් හදලා ඔයාලට පුළුවන් TikTok එකට අප්ලෝඩ් කරන්න. ඉතින් දැන් බලමු මේ ස්ලිපර්ස් දෙක ස්ලිපර්ස් ස්මෝල් බිස්නස් එක පටන් ගන්න කෙනෙක්ට නම් ඔයාලට පුළුවන් පෙටාවලට ගිහිල්ලා එකම තැනකින් මේ බඩු ගන්න. ඒ කියන්නේ රුපියල් 2000ක් වගේ මුදලකින් පටන් ගන්න පුළුවන්. මොකද ස්ලිපර්ස් දෙකක් රුපියල් 300කට 350කට විතර ගන්න පුළුවන්. එතකොට ඒ ස්ලිපර්ස් දෙක හදලා රුපියල් 500 හදන්න, ඒ කියන්නේ ස්ලිපර්ස් දෙක ඩෙකරේෂන් කරලා අපි ලස්සනට හදන්න අපිට යනවා රුපියල් 500ක් විතර. එතකොට අපිට මේ ස්ලිපර්ස් දෙක කස්ටමර් අතට දෙන්න පුළුවන් රුපියල් 1000කට වගේ. 1000කට එක ඩිසයින් එකෙන් ඩිසයින් එකට වෙනස් වෙනකොට රුපියල් 1000කට 1200කට වගේ දෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකෙන් ලොකු ලාභයක් ගන්න පුළුවන්. කොළඹ පෙටාවල එකම තැනකින් බඩු අඩු මුදලකට ඔයාලා තොග වශයෙන් ගන්නකොට තවත් අඩු ඒ දෙන මිලට වඩා තවත් අඩු කර ගන්න පුළුවන්. ඔයාලා හැමදාම එකම තැනකින් නම් බඩු ගන්න ඒ මිල තවත් අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසුවෙන්ම පටන් ගන්න පුළුවන් මේ ස්ලිපර්ස් දෙක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට මෙන්ෂන් කරන්නම්. ඔයාලට ස්ලිපර්ස් හදන්න අයිඩියාස් ගන්න ඕනේ නම් මොනවද බලන්න ඕනේ වීඩියෝස් කියලා. ගිහින් ඒකත් බලලා ඔයාලට පුළුවන් මේ බිස්නස් එක පටන් ගන්න. හරි, අපි දැන් බලමු දෙවෙනියට අපිට පහසුවෙන් පටන් ගන්න පුළුවන් බිස්නස් එක මොකක්ද කියලා. ඔයාලා අහලා ඇති රේසින් ආර්ට්. මම මෙතනින් ඔයාලට බලන්න පුළුවන් විදිහට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට ෆොටෝස් ටිකක් දාන්න. රේසින් ආර්ට් එකෙන් අද රේසින් ආර්ට් පාවිච්චි කරලා ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේ බිස්නස් එක පටන් ගන්න තියෙනවා. ඒවෙන් කීටෙක්ස් හදනවා, ඊට පස්සේ එක ඩෙකරේෂන් කරනවා, ඊට පස්සේ ඉයරින්ග්ස් හදනවා, නෙක්ලස් හදනවා, හෙයර් ක්ලිප්ස්, හෙයර් ඇක්සසරිස් වගේ ගොඩක් දේවල් මේ පාවිච්චි බුක් මාක් හදනවා, ෆොටෝ දානවා, වලට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට. ඉතින් මේකත් පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන්. මේක පටන් අරගෙන කරගෙන යන අය අතරේ පුංචියට පටන් අරගෙන කරගෙන යන අය අතරේ ලොකු නමක් දෙනාගෙන ඉන්නවා ඉන්නෝක්‍රාෆ්ට් අක්කා. ඉතින් එයාගෙන් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩයි. මොකද මම එහෙම කියන්නේ දැන් මම ඔයාලට කලින් කිව්වා TikTok පාවිච්චි කරලා අපිට හොඳ ලොකු කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන් කියලා. මොකද මම එහෙම කිව්වේ අපේ ඔන්ලයින් ස්මෝල් බිස්නස් කරන අය අතරේ ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න කෙනෙක් තමයි මනීෂා ෆැෂන් අක්කා. අනිත් එක්කෙනා ඉන්නෝක්‍රාෆ්ට්. තව ගොඩක් අය ඉන්නවා. මම උදාහරණයක් විදිහට ඒ දෙන්නව ගන්නම්. ඒ දෙන්න බලන්න එයාලා ගවුමක් කපන එකත් වීඩියෝ කරනවා. ඊට පස්සේ ඒක මහන එකත් වීඩියෝ කරනවා. රෙදි ගන්න යන එකත් වීඩියෝ කරනවා. ඊට පස්සේ ඒක පැක් කරන එකත් වීඩියෝ කරනවා. ඊට පස්සේ ඒකට ලස්සන වටිනාකමක් දෙන විදිහට එයාලා ඒ තමන්ගේම අයිටම් එක තියාගෙන තව කෙනෙක්ගේ වොයිස් එක නෙමෙයි තමන්ගේම වොයිස් එකෙන් එයාලා ඒක ලස්සනට ප්‍රොමෝට් කරනවා. ප්‍රොමෝට් කරලා තමයි TikTok එකට අප්ලෝඩ් කරන්නේ. තව ඒවට අප්ලෝඩ් කරනවා. මම කියන්නේ ගොඩක් අපිට පහසුවෙන්ම කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන් TikTok app එක හරහා. ඉතින් TikTok එකට දාන්න. එතකොට අපිට දන්නේම නැතුව ලොකු ෆලෝවර්ස්ලා ගොඩක් හැදෙනවා, වෙනම කස්ටමර් බේස් එකක් හැදෙනවා. ඉතින් අපිට පහසුවෙන් එයාලගෙන් ගන්න පුළුවන් අත්දැකීම් ගොඩයි. හරි, අපි යමු වීඩියෝ එකට. මේ අපේ දෙවෙනි බිස්නස් එකට අපි කතා කරන ඒ කියන්නේ රේසින් ආර්ට්. මේ අක්කා අලුත් දේවල් කරනවා මම දැකලා තියෙනවා. එයා එකම දෙයකට සීමා වෙලා නැහැ. හැමදාම අලුත් දේවල් කරනවා. මම දැක්ක මේ ළඟකදී ලොකු නිර්මාණයක් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක මේ වොච් එකක්. ඒක හරිම ලස්සනයි. ඉතින් එයා ඒක කරන විදිහ, ඒක වෙනුවෙන් එයාගේ වචන වලින්, එයාගේ මහන්සියේ එයා ඒ වචන කරන විදිහ ලස්සනට වොයිස් කරලා එයා ඒක අප්ලෝඩ් කරනවා තියෙනවා. ඉතින් මේකත් ලොකු උපක්‍රමයක් අපිට කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. වෙන අයගේ වොයිස් වලින් නැතුව තමන්ම වොයිස් කරන, තමන්ගේ මහන්සියට වටිනාකමක් දෙන විදිහට වචන හසුරවලා වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරන එක වෙනම එකක්. ඉතින් ඒකත් පුංචි උපක්‍රමයක් මම ඔයාලට කියපුවා. ඉතින් මේ රේසින් ආර්ට් ව්‍යාපාරයත් ඔයාලට පහසු මුදලකින් පටන් ගන්න පුළුවන්. ඒකටත් බඩු ගන්න පුළුවන්. මම දන්න තරමේ මම දැකලා තියෙනවා පෙටාවල තියෙනවා. මේ ඔක්කොම බඩු තියෙන්නේ ඔයාලට මම සෙරෙප්පු බඩු. මේ දැන් මම කියන රේසින් ආර්ට් කරන කෙනෙක් පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ බඩුත් ගන්න පුළුවන් කොළඹ පෙටාවලින්. දෙවෙනි හරස් වීදියේ තමයි මේ බඩු ගොඩක් තියෙන්නේ.
අනිත් වීදිවලත් ඇති මම දැකලා තියෙනවා දෙවෙනි හරස් වීදියත් පළවෙනි හරස් වීදියත් අතර තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ඔයාලා කැමති විදිහට ඔයාගේ items අරගෙන මම mention කරනවා description box එකේ idea එකක් ගන්න පුළුවන් වීඩියෝ එකක් ඔයාලට. ඉතින් මේ YouTube එකේ ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් YouTube එක හරහා. ඉතින් මම මේ කියන දේවල් වලට අමතරව YouTube එකට ගිහින් බලන්න සර්ච් කරලා බලන්න තමයි පටන් ගන්න ව්‍යාපාරය සර්ච් කරලා ඒවෙන් එකක් දෙකක් නෙමෙයි වීඩියෝස් ගොඩක් බලන්න. මම පටන් ගත්ත ඒ වගේනොත් මම වීඩියෝස් හැම එකක් ගොඩක් බලනවා. තවටත් බලනවා. මම තවටත් බලලා ඒ දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලටත් YouTube එක හරහා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් වීඩියෝ බලලා අදහසක් අරගෙන තව අපේ කරන පරිණතය ඉන්නානේ මම එක්කෙනෙක් තමයි මම මෙන්ෂන් කරේ ඉමෝක්‍රාෆ්ට් එකක්. තව කරන අය ඇති අපි දන්න. ඉතින් ඒව හොයලා බලලා එයාලා පටන් ගත්තේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා ඔයාලා වෙන අත්දැකීම් අරගෙන ඔයාලටත් පුළුවන් මේ රේසින් ආර්ට් ව්‍යාපාරය පටන් ගන්න. හරි. අවසාන ව්‍යාපාර අදහස විදිහට මම ගන්නේ මම කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේ ගැන tote bag painting එක. ඉතින් මේ tote bag painting එක ඉගෙන ගන්න ළමයින්ට පහසුවෙන්ම පටන් ගන්න පුළුවන්. කිසි කතා දෙකක් නැහැ. පහසුවෙන්ම පටන් අරන් ගොඩක් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මහන්සි වෙලා මේ ව්‍යාපාර ස්මෝල් බිස්නස් කියලා නමින් පොඩි වුණාට ආදායම වලට පොඩි වෙන්නේ නැහැ. මොකද මම අත්දැකීමෙන් කියන්නේ පොඩියට පටන් ගන්න. පටන් අරගෙන ටික ටික දියුණු කරගන්න ලොකු ආදායමක් ඔයාලට ගන්න පුළුවන්. මම විශ්වාසයෙන් කියන්නේ. දවසට රුපියල් 5000ක් හොයන්න පුළුවන් කියලා මම thumbnail එකේ දාලා තිනවා. හොයන්න පුළුවන්. හැබැයි ඔයාගේ මහන්සිය කැපවීම තියෙනවා. හරි. අපි යමු දැන් කතා කරේ hand painting tote bag. ඉතින් මේ tote bag ව්‍යාපාරයක් පහසුවෙන්ම පටන් ගන්න පුළුවන්. මොකද ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නේ ඉගෙන ගන්න කෙනෙක් නේ දැන් ඔයා බෑග් එකක් පේන්ටින් කරලා ඔයා දාගෙන යනකොට තව කෙනෙක් අනිවාර්යෙන් අහනවනේ කොහෙන්ද ඔය බෑග් එක ගත්තේ අනේ ලස්සනයි කොහෙන්ද කීයද ඔය බෑග් එක අනේ කවුද කරගත්තේ කියලා අනිවාර්යෙන් අහනවා අපි කොණ්ඩ කට්ටක් ගහගෙන ගියත් ඒක ලස්සනයි නම් අපි එයාගෙන් අහනවනේ මොකද කියලා ඒක තමයි හැටි. ඉතින් ඒ හින්දා ඔයාලට මේක පහසුවෙන් පටන් අරන් පහසුවෙන් දියුණු කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් ඉගෙන ගන්න කෙනෙක් වගේම අනිත් අයටත් පුළුවන් ජොබ් කරන අයටත් පුළුවන් මගේ පහසුවෙන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. පටන් අරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක්. ඉතින් මේකේ අපි tote bag මහන් පාවිච්චි කරන්නේ අමුරෙදි යාඩකින් bags 3ක් මහන්න පුළුවන්. මම මේ tote bag ගැන වීඩියෝස් කලින් කරලා දෙනවා. ඔයාලට පුළුවන් ඒවට ගිහින් බලන්න. ඉතින් මේ tote bag painting ව්‍යාපාරය පුංචි මුදලකින් පටන් ගන්න. දැන් අපි හිතමු දැන් අපිට ඔක්කොම වියදම් කරලා tote bag එක මහලා painting කරලා ඔක්කොම කරන්න අපිට යන්න රුපියල් 500ක් යනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් නේ 500ට tote bag එක රුපියල් 500ට විකුණන්න මේ රුපියල් 1000ට විකුණන්න පුළුවන්. එතකොට ඔයාලට එතනම ලොකු ලාභයක් තියෙනවානේ. ඒ වගේ පුංචි මුදලකින් පටන් අරන් ලොකු ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි hand painting tote bag ව්‍යාපාරය. ඉතින් ඔයාලට දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් කැම්පස් යන කෙනෙක් නම් බෝඩි මැෂින් එකක් නැත්නම් ඔයාලට මේක කරන්න බෑ කියලා හිතලා පස්සට යන්න එපා. ඔයාලට පටන් ගන්න පුළුවන් tote bag විකුණන කියන්නේ මහලා normal විකුණන අයගෙන් ගන්නත් පුළුවන්. මමත් එහෙම විකුණනවා තෝක විදිහට. ඉතින් ඔයාලට දැන් ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නේ ඔයාලට පහසු මුදලට මට බෑග් දෙන්න පුළුවන්. no painting කරපු එකක් දෙනවා. painting කරපු නැති එකත් ඔයාලට painting කරන්න ආස නම් ඒව දෙනවා. මෙන්න මේ තියෙන නම්බරයට message එකක් දාලා ඔයාලට ඔලි tote bag මට කියලා ගන්න පුළුවන් පහසු මුදලකට. එහෙම අරගෙන පටන් ගත්ත ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. ව්‍යාපාරය දිනෙන් දින දියුණු කරගෙන ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන කියලා මම විශ් කරනවා. ඉතින් මම ඔයාලට පුංචි උපක්‍රමයක් කිව්වා TikTok පාවිච්චි කරලා අපිට ලොකු කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන් කියලා. ඒවට උදාහරණයක් කිව්වා. ස්මෝල් බිස්නස් කරන අයව ගොඩක් ඉහළට උස්සපු ඇප් එකක් තමයි TikTok. මම එහෙම කියන එක වැරදි නෑ. මොකද ඔයාලා බලන්න ස්මෝල් බිස්නස් කරන අය කියන්නේ ගොඩක් මේ මිනිස්සු අතරට ගිහිලා තියෙන මේ TikTok app එක හරහා. ඉතින් TikTok app එකක් පාවිච්චි කරලා YouTube videos බලලා ideas අරගෙන ඔයාලගේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඔයාලටම ශක්තියක් වෙලා දිගු ගමනක් යන්න ඔයාලට හැකි වෙන්න කියලා මම විශ් කරනවා. දන්න නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. මම අනිවාර්යෙන් ඔයාලට මම දන්න දෙයක් නම් කියලා දෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් වේවා.